අයිබෝවන් ඔයාල හැම දෙනාටම අපේ YouTube නාලිකාවට ඔයකොල්ල හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝකින් බලන්න යන්නේ ලෝකේ රටවල්ල අගනුවරවල් අන්වෑගෙනීමේ ප්‍රශ්නාවලිය. අපි ඉදිරිපත් කරන රටවල්ල අගනුවරල් ඔයාලටත් අනුමාන කරලා මේ තරඟට එකතු වෙන්න පුළුවන්. ඉතින් දැම්බලු අපි මේ රටවල් මොනවද කියලා. එක්සත් ජනපදය. එක්සත් ජනපදය ලෝකේ බලවත්ම රට. එක්සත් ජනපදයේ අගනගරය. එක්සත් ජනපදය අගනගරය ඔයගොලන්ට අනුමාන කරන්න පුළුවන්. එක්සක් ජනපදේ අපිට එක්ෂ ජනපදය කියපු ගවම් අපට එන්නේ එක පාරමෝලුවට එන්නේ නිවියොක් කැලිෆෝනියා ඒ වගේ නගර. ඉතිං ඔයගොල්ලො මොකද හිතන්නේ මොකක් වෙන්ඩ ඇතිද මේ එක්සත් ජනපදේ ලෝක බලවතාගේ අගනගරය ලෝකේ බලවත්ම රට ඇමරිකාව ලෝකේ දල්දේසි නිස්පාදනය අතින් යුද්ධ බලය අතින් දේශපාලන බලය අතින් හැම අතින්ම ඉදිරියෙන් ඉන්න එක්සත් ජනපදයේ අගනගරය පුළුහන්න අනුමාන කරන්න බලමු මෙයාට පුළුවන්ද කෙලවට පුළුවන්ද බෑනේ. ඔව් එයාට බැරිලු එක්සත් ජනපදය එක්සත් ජනපදයේ අගනුවර තමයි යාළුවනේ වොෂින්ටන් DC වොෂින්ටන් DC තමයි ඇමරිකා එක්සත් ජනපදය අගනගරය වෙන්නේ. ඉතින් මේ අපට සාමානය ඇමරිකාව කිවු ගමන් එන්නේ නිවියෝක් තමයි ඔලුවට එන්නේ නිවියෝක් තමයි ඇමරිකාවේ ලොකුම වෙළඳ නගරය වෙන්න යාළුවනේ. ඉතින් ඇමරිකා එක්සත් ජනපදයේ අගනගරය වෙන්නේ වොසින්ටන් DC. ඉතින් ඕක හොඳ ඒක හොඳ මත්තක තියාගන්න වොසින්ටන් DC තමයි ඇමරිකා එක්සත් ජනපදය අගනගරය. ඊගාව රට චීනය. චීනය ලෝකයට විශාල බාණ්ඩ ප්‍රමාණයක් අපනායනය කල්ලා එතුක නව තාක්ෂණය ලෝකෙට හඳුන්නලදීලා ලෝකේ විප්ලවයක් කරපු ජාතියක් මෑත සියවසේ කැන විසියෙක් වන සියවසේ ලෝකෙට විප්ලවයක් කරපු රටක් තමයි චීනයල්. ඉතිං චීනයේ අගනගරය කියපු ගමම්ම ඔලට එනවද හිතට පොඩ අනුමාන කරන්න උත්සාහ කරල බලන්න. විශාල නගරයක් මේක ලෝකේ නගරාත්තරින් ගත්තම විශාල ජනතාවක් වාසය කරන රටක්ක රටක් නෙමේ නගරයක් විශාල කැන මිනිසුන් ප්‍රමාණයක් වාසය කරන නගරයක් ලෝකේ. ඉතිං අනුමාන කරලා බලන්න පොඩ්ඩක් චීනයේ අගනගරය චීනයේ අගනගරය මොකක්ද කියලා තප්‍රදාය ගෙවිලා යනවා මේ චීනයේ අගනගරය කියන්න බලන්න. බීජිං. ඔවු යාළුවනේ බීජින් තමයි චීනයේ අගනගරය. ඉතිං චීනයේ අගනගරය බීජින්. ඊගාව රට ඉන්දියාව. අපේ අසල් වැසියා ඒකනම් බැරිවෙන විදිහක් නෑ යාලුවනේ වල හැම දෙනාටම පුළුවන් වෙන්න ඕනේ ඉන්දියාවේ අගනගරය මොකක්ද කියලා දැනගන්න. ඉතිං ඉන්දියාව අගනගරය අනුමාන කරන්න බලන්න ඔයාල උත්සාහ කරන්න. අපේ අසල් වැසියා අපේ කලාපේ බලවතා අපේ ලොකු අයියා. ඉතින් ඉන්දියාව මේ ඔය විවිධනාගලින් හඳුරන්න පුළුවන් අපත් එක්ක ඉතිහාස ගත බැඳීමක් තියෙන රටක්ක. ඉතින් ඉන්දියාවේ අගනගරය අනුමාන කරන්න යාලුවනේ මුම්බායි වෙන්න පුළුවන්ද මුම්බායි බටහිර ඉන්දියාව තියෙන නගරයක්. ඉතින් ඒක වෙන්න පුළුවන්ද ඉන්දියාව අගනගරය අපි අහල බලොම් මෙයාගෙන් පුළුවන්ද කියලා. නවදිල්ලිය. ඔවු යාළුවනේ ඉන්දියාව අගනගරය තමයි මුම්බායි නෙවෙයි නවදිල්ලිය. නවදිල්ලිය තමයි ඉන්දියාවේ අගනගරේතින් උතුරු ඉන්දියාව තම මේක තියෙන්නේ විශාල නගරයක් මේක ලෝකයේ නගරතරින් ගත්තාම ඉදිරියෙන්ම තියෙන නගරයක් විශාලත්වය අතින් ජනගහනය අතිමුත් ඉදිරියෙන්ම තියෙන නගරයක්. ඔයාල පහුගේ කාලේ එහෙම පහුගේ කාලේ දකිින් ඇති රූපහහිනියෙන් එහෙම මේ ඉන්දියාව අගනගරය නවදිල්ලි අර දුමාරකින් වැහිල යනව එහෙම කාලෙකදින් ලංකාවටත්තාවේ දුම අන්න ඒ පැත්තේ තමයි ඕක උතුරු ඉන්දියාව තියෙන නවදිල්ලිය. විශාල රටක් ඉන්දියාවට ඉතින් අභිමානයක් ගේන ප්‍රදේශයක් රටක් නගරයක් ලෝකේ වැඩිප ජනගහනයක් ඉන්න නගරයක් ඉන්දියාවක නගරය තමයි යාලුවනේ නවදිල්ලිය. අපි බලමු ඊගාව රට රුසියාව. ඔව් යාලුවනේ ඊළඟ රට තමයි රුසියාව. රුසියාව කියන්නේ අපේ
අපේ රටේ අය දන්නේ පුටීන්ග රට පුටින් කියන ස්ට්‍රේෂ්ඨ නායකයා තමයි දැම් රුසියාව පාලනය කරන්න ඉතින් ලෝකයේ විශාලතම රට තමයි රුසියාව කියන්නේ මහද්දීප දෙකට අයිති වෙන යුරෝපා මහදීපයට සහ ආසියා මාධ්‍යීපයට ඉතින් මේ ලංකාවාගේ 300 ගුණයකට වඩා විශාලයි මේ රට ඉතින් පුටින්ග රට මේ දවස්සල ප්‍රවෘති බැලුවන යුක්්‍රේන රුසියා යුද්ධය ඉතින් ඔය අතර නිතරම කියවෙන නමක් තමයි රුසියාව අගනගරය අනුමාන කරන්න බලන්න යාලුවනේ රුසියාව අගනගරය මොකක්ද කියලා බලන්න උත්සාහ කරලා ඇත්තර මේක අපේ දිව අග තියෙන නමක් කෙටියම කිව්වොත් ඉතින් රුසියාව අගනගරය මේ දවස්සල ඔයාලා රූපවාහිනය හෙම නරබන වන නිතර මැහෙන නමක් තමයි රුසියාව අගනගරේ උත්සාහ කළ බලන්න අබ්බලම් මෙයාගෙන් හලා ඒ තමයි මොස්කව් ඔව යාලුවනේ රුසියාව අගනගරේ තමයි මොස්කව් තමයි රුසියාවේ අගනගරේ වෙන්නේ මේක අයිති වෙන්නේ යුරෝපා මහද්දීපයට මේ ප්‍රදේශය ඉතිං රුසියාව අගනගරේ තමයි යාලුවනේ මොස්කව් අපි බලමු ඊළඟ රට ජපානය යාලුවනේ ජපනා වැඩ්ඩා ජපානය තමයි ඊළඟ රට අනුමාන කරන්න යාලුවනේ ජපානය අගනගරය මොකක්ද කියලා මේ ජපානය අගනගරය තමයි මගේ මතකේ හැටියට ලෝකයේ වැඩිම ජන ගණක්තයක් සහිත අගනගරයක් වෙන්නේ ඉතිං ජපානය අගනගරය අනුමාන කරන්න ජපානය කීපකොම අපට ඔලුවට එන්නේ මේ නගරය ජපානය කෙන සුපිරි රටේ සුපිරි අගනගරය මොකක්ද ටෝකියෝ තමයි යාලුවනේ ජපානයේ අගනගරය වෙන්න මේක ඉතා දියුණු නගරයක් අපට වඩා දසක 3-4 විතර ඉදිරියෙන් තියෙනවා කියලා තමයි යාලුවනේ අපට දැනගණ්ඩ ලැබෙන්නේ ඉතින් ජපානය ඒ තරන් දියුණු එයාට දියුණු වෙන්න ආය තත්ත්වයක් නැති තරන් ඉස්සරහට දියුණු වෙච්ච නගරයක් තමයි ජපානය ටෝකියෝ කියන්නේ ඉතින් ජපානය හරි ලස්සන රටක් ඉතින් ජපානය අගනගරේ තමයි යාලුවනේ ටෝකියෝ අපි බලමු ඊළඟ රට ජර්මනිය ඉතින් යාලුවන ඊළඟ රට තමයි ජර්මනිය පළවනි ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය ඇති කරන්න මූලික වෙච්චි රට විශාල අධිරාජ්‍යයක් ගොඩ නැගීමට උත්සාහ කරලා හිට්ලර් වගේ නායකයන් පාලනය කරලා ඉතින් ජර්මනිය කාලෙකදී බලවත්ම ලෝකයේ බලවත්ම රටක් විදිහට ඉදිරියෙන්ම තිබුණු රටක් අදටත් ලෝක ආර්ථිකය අතින් ගත්තම ලෝක ආර්ථිකය 4 වෙනි බලවතා තමයි ජර්මනිය ඉතින් ජර්මනිය කියපු ගමන් අපට එනවා හිතට නගරයක් ඉතින් ඒ නගරය තමයි ජර්මනියේ අගනගරය ඔයගොලන්ට පුළුහඳ බලන්න අනුමාන කරන්න ජර්මනය අගනගරය වෙලාව යනවයි වෙලා විවරයි ඉතින් ජර්මනී අගනුවර අනුමාන කරන්න බලන්න යාලුවනේ ජර්මනය අගනුවර උත්සාහ කළ බලන්න හිට්ලර් ඉඳපු රට අපි ස්කෝලෙ දයිගෙනගෙන තියෙනවා ඉතින් පාසල් කාලය තුළදී මේක ඔයගොලොන්ට හැමෝටම අහන්ඩ දකින්න ලැබිච්චි දෙයක් ඉතින් ජර්මනි අපිට ඉතිහාසයහෙම ඉගෙන ගද්දී ඉතින් ජර්මනිය ගැන ඉගෙන ගන්න තියෙන දෙවන ලෝක යුද්ධ පළවෙනි ලෝක යුද්ධ ඉතින් ඒ කාල් ඒවා ඉගෙන ගද්දින් ජර්මනිය ගැන ඔය අපි හැමෝම දන්නවා ඉතින් ඔයාලා ඉගෙනගෙන ඇති ජර්මනි අගනවර ඉතින් අනුමාන කරන්න බලන්න යාලුවනේ හරි කියන්න බලන්න ඔයා බර්ලින් හරියට කියවුනාද කියලත් අහනවා බර්ලින් තමයි යාලුවන ජර්මනි අගනුවර ජර්මනිය කියන ලෝක ආර්ථික බලවතෙක් ඉතින් එයා ඒ රටේ අගනුවර තමයි බර්ලින් ඊගාව රට එක්සත් රාජධානිය එක්සත් රාජධානය හිරු නොබසින අධිරාජ්‍ය UK එංගලන්තේ ඒ විවිධ නම්බලින් හඳුන්නන එක්සත් රාජධානය තමයි යාලුවන ඊළඟ රට ඉතින් ඒ රටේ අගනුවර අනුමාන කරන්න බලන්න යාලුවනේ කාලයක් අපි අවුරුදු 100 ගානක් යටත් වෙලා ඉඳපු රටක්
එයාලා අපි යටත් කරන හිටියා. ඉතින් අපට 1948 නිදහස ලැබුණා යාළගෙන්. ඉතින් මේ රටේ අගනුවර අපේ රටට විවිධ සංස්කෘතික දේශපාලන විවිධ බලපෑම් එල්ල කරපු රටක්ක. ඉතින් දැනටත් එහෙමයි. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ඒ රටේ වාසය කරනවා. ඉතින් මේ රටේ අගනුවර ඔයගොල්ලන්ට අනුමාන කරන්න පුළුවන්ද? උත්සාහ කරලා බලන්න යාළුවනේ. එක්සත් රාජධානිය UK වල අගනගරය අනුමාන කරන්න යාළුවනි උත්සාහ කරලා බලන්න. අපි අහලා බලමු මෙයාගෙන් පුළුවන්ද කියලා. ලන්ඩන්. ලන්ඩන් තමයි යාළුවනේ එංගලන්තයේ අගනගරය. අපි බලමු ඊගාව රට මොකක්ද කියලා. ප්‍රංශය. ප්‍රංශය කියපු ගමම්ම ලෙහෙසියෙන්ම ඕනෑම කෙනෙකුට ලොකු කුඩා ඕනෑම කෙනෙකුට පුළුවන් ප්‍රංශය අගනගරය අනුමාන කරන්න. ඔයගොල්ලන්ටත් පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න. ඉතින් ප්‍රංශය කියපු ගමන් අපට එන්නේ අයිෆල් කුළුණ. ඉතින් අයිෆල් කුළුණ පිහිටලා තියෙන ප්‍රංශයේ අගනුවර වෙන මට කියවෙන්න අජ්ජා ඒක ආපහු නතර වුණා. ඉතින් ප්‍රංශයේ අගනුවර අනුමාන කරලා බලන්න යාළුවනේ. ප්‍රංශය නැපෝලියන් බොනපාට් රජකම් කරපු ප්‍රංශයේ අගනුවර අපි අහලා බලමු මෙයාගෙන්. පැරිස්. ප්‍රංශයේ අගනුවර තමයි යාළුවනේ පැරිස්. අපිට ප්‍රංශය කියපු ගමන්ම කියවෙන්නේ පැරිස් කියලා. ඉතින් ප්‍රංශයේ අගනුවර තමයි පැරිස්. අපි බලමු යාළුවනේ ඊළඟ රට මොකක්ද කියලා. බ්‍රසීලය. ඒක මෙයාට නම් කියව ගන්න අමාරු නම් බ්‍රසීලය තමයි දකුණු ඇමරිකානු මහද්දීපයේ යෝධයා. නැත්තං දකුණු ඇමරිකානු මහද්දීපයට අයිති විශාලතම රට තමයි බ්‍රසීලය. බ්‍රසීලය කියපු ගම අපට එන්නේ පාපන්දු ක්‍රීඩාව අතින් ඉදිරියෙන් ඉන්න රටක්. ලෝක කුසලාන කිහිපයක් ජයග්‍රහණය කරපු රටක්. ඉතින් බ්‍රසීලය තමයි ඇමර්සන් වනාන්තරය වැඩි විශාල වනාන්තරයට තමන්ගේ භූමියෙන් වැඩි කොටසක් වෙන්කට ඇති රට බ්‍රසීලය. ඉතින් ඇමර්සන් ගංගාව බ්‍රසීලය හරහා ගලා බසින්න. ඉතින් ලූලාද සිල්වා මහතා තමයි මේ වෙනුවට බ්‍රසීලේ ජනාධිපති ධූරය දරන්න. ඉතින් යාළුවනේ පුළුවන්ද කියලා බලන්න උත්සාහ කරලා බ්‍රසීලයේ අගනුවර ඔයගොල්ලොන්ට අනුමාන කරන්න. දකුණු ඇමරිකාවේ ඔබට සිටියමක් දැක්කන දකුණු ඇමරිකානු මහද්දීපයට අයිති විශාලතම රට. දකුණු ඇමරිකානු මහද්දීපේ නැගෙනහිරට වන්නට පිහිටලා තියෙන්නේ බ්‍රසීලයේ. ඉතින් ඔයගොල්ලන්ට උත්සාහ කරලා බලන්න පුළුවන් බ්‍රසීලයේ අගනුවර මොකක්ද කියලා. අපි අහලා බලමු මෙයාගෙන්. බ්‍රසීලියා. ඔව් යාළුවනේ බ්‍රසීලයේ අගනුවර තමයි බ්‍රසීලියා. ඉතින් මේ සුවිසල් රටේ අගනුවර බ්‍රසීලියා. ඔන්න මතක තියාගන්න. ඉතින් අපි බලමු තවත් එක රටක අගනගරය මොකක්ද කියලා. අපි බලමු මේ රට මොකක්ද කියලා. ඉතාලිය. ඉතාලිය ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සිටින රටක් ඉතාලිය. ඉතාලිය තමයි සදහතනික නගරය තියෙන රට. ඉතින් මේ නගරය මීට අවුරුදු දහස් ගණක සිට ඉතාලියේ අගනුවර එයමයි. තවටත් එම නගරයමයි ඉතාලියේ අගනුවර. ඉතින් හරි ලස්සන් රටක්. අපි යන්න හීන දකින රටක් අපේ අය. ඉතින් මේ රට ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකට නිවහනක් වූ රටක්. ඉතාලිය අගනුවර ඔයගොල්ලන්ට උත්සාහ කරලා බලන්න පුළුවන්. පොඩ්ඩක් හිතලා බලන්න ඉතාලිය අගනුවර සදාතිනික නගරය කුමක්ද කියලා. අපි අහලා බලමු මෙයාගේ ඉතාලියේ අගනුවර මොකක්ද කියලා. රෝමය. රෝමය තමයි යාළුවනේ ඉතාලියේ අගනුවර වන්නේ. ඉතින් රෝමය අවුරුදු දහස් ගණනක් තිස්සේ රාජධානියක් අගනගරයක් විදිහට තියෙනවා. ඒට එය හඳුන්වන්නේ සදාතනික නගරය විදිහට. ඉතින් ඉතාලිය අගනුවර තමයි රෝමය. ඉතින් යාළුවනේ අද අපි කතා කරා ප්‍රශ්න 10ක් රටවල් 10ක් ගැන. ඉතින් ඒ රටවල් 10 අගනුවරවල් 10 ඔයගොල්ලන්ට කීයක් අනුමාන කරන්න පුළුවන් වුණාද කියලා යටින් කමෙන්ට් එකක් දාලා අපට කියන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මේ වගේ ප්‍රශ්නාවලියකින් හමු වෙනතුරු ඔබට සියලු දෙනාටම සුබ දවසක්. සබස්ක්‍රයිබ් කරන්න.